ආයුබෝවන් කියලා පිළිගන්න අයගොල්ලෝ හැමෝම අදත් මගේ වීඩියෝ එකට අපි අද කතා කරන්න යන්නේ සඳකඩ පහනා එහි විකාශය ගැන. එහෙනම් ඒ ගැන ලස්සන විස්තරයක් අපි දැන් බලමු. කුසලී ස්ථානයකට පිවිසෙන පඩිපෙළ පාමුල පිහිටි අරුද කවාකාර කැටයම් පුවරුව සඳකඩ පහන නමින් හැඳින්වේ. ඉරහඳ ගල, අඩසඳ පහන, පාටිකා, ආරෝහණ චක්‍ර, පද්මශිලා යන නම් වලින්ද සඳකඩ පහන හඳුන්වනු ලැබේ. අනුරාධපුරයෙන් ආරම්භ වන සඳකඩ පහන පසුකාලීනව පොළොන්නරු මහනුවර යුගයේ විවිධ වෙනස්කම් වලට ලක් වෙමින් විකාශනය විය. ශ්‍රී ලාංකේය සඳකඩ පහනේ වර්ධනය වීම දිග 4 කැටයම් රහිත ගල්පුවරේ සිට කලාත්මක අංගයන්ගෙන් පිරිපුන් නිමවුමක් දක්වා සැරසුම් වී ඇත. මුල් අවස්ථාවේදී එය දිග 4 ගල්පුවරුවක් විය. එය ඉන්දියාවේ පාටිකාව නමින් හැඳින්වූ අංගයට සමානය. මෙම පාටිකාව නැමැති පඩිය පසුව ක්‍රිස්තු වර්ෂ 500 වන විට අලංකාර මෝස්තර වලින් යුක්ත විය. පාටිකාව අභ්‍යන්තර කැටයම් සහිත අරුත කවාකාර හැඩයක් දක්වා විකාශනය වීම අධීර කිහිපයක් යටතේ සිදු විය. එය මුල්ම අවස්ථාවේ දිග 4 ගල්පුවරුවක් වශයෙන් තිබී තිබේ. ඒකට උදාහරණ වෙන්නේ සන්නිපාත ශාලාවේ දක්නට ඇති සඳකඩ පහන. ඊපසු මෙය දෙක් කෙළවර මදක් හැඩගන්වා සකසා තිබේ. ඒකට උදාහරණයක් වන්නේ හත්තිකුච්චි විහාරයේ ඇති සඳකඩ පහනයි. තුන්වෙනි අවස්ථාවේදී අර්ධ වක්‍රාකාර හැඩයෙන් යුතුව සඳකඩ පහන නිර්මාණය වෙලා තියෙනවා. ඒකට උදාහරණයක් වශයෙන් අබේගිරි විහාරයේ ඇති සඳකඩ පහන ගන්න පුළුවන්. හතරවෙනි අවස්ථාව විදිහට සඳකඩ පහන මැද කාර කැටයම් භාවිතය යොදලා තියෙනවා. ඒකට උදාහරණයක් වශයෙන් සෝමාවතිය පුදබිමේ ඇති සඳකඩ පහන ගන්න පුළුවන්. පස්වෙනි අවස්ථාව විදිහට කාර කැටයම් සහිත තීරුවල කැටයම් භාවිතය ගන්න පුළුවන්. හයවෙනි අවස්ථාව වෙන්නේ තීරු 6කින් යුක්තව කැටයම් භාවිතයයි. ඒකට උදාහරණයක් ගන්නේ අනුරාධපුර යුගයේ බිසෝ මාළිගයයි. ඊට අමතරව බෙහෙවින්ම කලාත්මකම සඳකඩ පහන අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ උතුරු දොරටුව හා බිසෝ මාළිගාව යන ස්ථානවලින් හමුවේ. පොළොන්නරු යුගයේ හමුවන සඳකඩ පහනේ අභ්‍යන්තර සැරසිලි ලක්ෂණ මෙන්ම බාහිර ආකෘති ලක්ෂණද වෙනස්කම් දැකිය හැකි වේ. ඒ අනුව පොළොන්නරු යුගයේදී සඳකඩ පහන අරුද කවාකාර ස්වරූපයකට වඩා වෘත්තාකාර ස්වරූපයකට සමීප හැඩයක් ගෙන ඇත. කැටයම් වල ගැඹුරු ස්වභාවය මදක් වැඩි වූ අතර සත්ව රූප හා සැරසිලි අතර වූ අවකාශය වැඩි බවක් දක්නට ඇත. අභ්‍යන්තර සැරසිලි වලදීද සත්ව පේලි වෙන්වෙන්ම කැටයම් වූ අතර ගව රූපය සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබීම දැක හැකිය. හින්දු ආගමයන්ගෙන් ලද ඍජු බලපෑම ඒ සඳහා මූලික වී ඇතැයි පරණ විතාන මහතා දක්වයි. මේ සඳහා පොළොන්නරු වටදාගේ සඳකඩ පහන නිදසුනකි. මහනුවර යුගය වන විට සඳකඩ පහනේ ආකෘතිය ත්‍රිකෝණාකාර ස්වරූපයක් ගෙන ඇත. සඳකඩ පහන මැදෙහි පූර්ණ පාත්මයක් සහ ඒ වටා ලියවැල් මෝස්තර නිර්මාණය කොට ඇත. මහනුවර දළදා මාළිගය හා හාමුදුරන්ගෙත පොත්ගුල් විහාරයේ සඳකඩ පහන මෙම යුගයේ විශිෂ්ටතම නිර්මාණය වෙති. ඉතින් මේ වගේ තවත් වැදගත් පැහැදිලි කිරීමක් එක්ක අපි ආයෙත් හමු වෙමු.